එකක් නෑ අතන මම දැනට තාම මුලින්ම මම කැම් එකෙන් විතරයි වීඩියෝ කරන්නේ මේ ඉතින් අපි බලමු මේ මොකද තත්ත්වය කියලා දැන් මම ඇත්තටම ගත්තා මෙතන ඔයගලට පේනවද දන්නේ මගේ මම දාගෙන ඉන්නේ මේ පොඩි හෝල්ඩ් එකක් ගත්තා ඇඟේ දාගෙන ඉන්න තියෙන්නේ ඒක හොඳට මික්ස් කරලා තියෙනවා වැඩේ හොඳයි ක්වොලිටි මේ මේක මම ගත්තේ මොකක් හරි අනේ මට FB එකේ සජෙස්ට්ස් පෝස්ට් එකකින් තමයි ගත්තේ ඇත්තටම මම ඒක ඩවුට් එකක් තිබ්බා හොඳයිද නැද්ද කියලා හැබැයි බඩු ආවට පස්සේ ප්‍රොඩක්ට් එක හොඳයි ක්වොලිටි මේ ඉතින් ඕන කට්ටිය ඉන්නවා නම් කියන්න මම ඒගොල්ලන්ගේ මේ නම්බර් එකක් මම ගන්න නම්බර් එකක් දාන්නම් පානදුරට තමයි යන්නේ ඒතර කිලෝමීටර් 26ක් තියෙනවා පානදුරට අතුඩුගල ඉඳන් පානදුරට කිලෝමීටර් 26ක් තියෙනවා රෆ්ලි 26ක් තියෙනවා අරවුන්ඩ් එතකොට අපි එනම් බලමු කොහමද බයික් එකේ එක්ස්පීරියන්ස් එක ඒ කියන්නේ මම බයික් එකේ එක්ස්පීරියන්ස් එක අරන් තියෙන්නේ අපි බලමු ඕගොල්ලන්ට කොහමද මම බයික් එකේ එක්ස්පීරියන්ස් එක දෙන්නේ කියලා මේක වීඩියෝ එකත් එක්ක බයික් එකක් ගියා දැක්ක රස්සයට ස්ටිකර් කරලා අන්න රස්සයෙන් රස්සන කියන්නේ ටිකක් අර කරලා වැඩිත් වගේ හැබැයි රස්සනයි බලන්න ඉතින් රස්සනයි guys මම ඒ කියන්නේ ස්පීඩ් එක ගැන ගත්තොත් ඇත්තටම මට පොඩි ඩවුට් එකක් තියෙනවා ඒක මගේ අවුලක් වෙන්නේ සමහර වෙලාවට මේ මට සාමාන්‍යයෙන් high RPM යද්දි මට හිතෙනවා බයික් එකට අවුල් වගේ ඇති ඒ කියන්නේ මෙතනින් එහාට බයික් එක අදින්න නැතුව වගේ ඇති කියලා එකක් මට හිතෙනවා 96 තමයි මගේ මැක්සිමම් 96ට වඩා මම හයියෙන් ගිහිල්ලා නැහැ ටික ඇවරේජ් වගේ ගත්තොත් මගේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් 75 වගේ කියන්න පුළුවන් 75 80ට යන අඩුයි ඒ වගේ තැන් වල යන්නේ නැහැ මොකද මේ සෙනඟ වැඩි හින්දා උපරිම 70 75 තමයි මේ හරියනම් එහෙම යනවා අඩුයි මේ කිලෝමීටර් 20ක් kilometer ඇති දැන් පළතර කියන්නේ කිලෝමීටර ඇති 18ක් 20ක් විතර ඇති හරි guys අපි බලමු බයික් එකේ මෙහෙමයි මේ ස්පීඩ් එක ගැන එහෙම ලොකුවට හිතන්න දෙයක් නැහැ හැබැයි මගේ බයික් එක මට තේරුණ විදිහට පොඩ්ඩක් අදිනවා හොරගතියක් තියෙනවා දැනට එච්චරයි මට ඉෂුස් විදියට දැනෙලා තියෙන ඒවා නම් ඒකයි ඊට පස්සේ අර මේ එන්ජින් එකේ පොඩි කිසි වගේ සද්දයක් එන එක නෝමල්ද දන්නේ මම කලින් තිබ්බ බයික් වල නේද නෝමල් මම කියන්නේ ඒක ඇවිල්ලා තිබ්බා මම එහෙම ලොකුවට කියාගන්නේ නැහැ හැබැයි මම මේකේ පොඩ්ඩක් බැලුවාට ඒගොල්ලෝ කියන්නේ ඒක එහෙම සද්දයක් එන්නේ නැහැ ඒගොල්ලන්ට තේරෙන තරමට කියලා එතකොට මේ මම ඉතින් හා කියලා ආවා ඉතින් වෙන කරන්න දෙයක් නැහැ දැන් ඒගොල්ලන්ට මෙකැනික්ස් වලට ඒ සද්ද ඇහෙන්නේ නැත්නම් මට ගිහිල්ලා මේකයි ඒ සද්ද කියලා කියන්න බෑනේ එතකොට මේ එතන වැඩේ උනේ එහෙමයි හැබැයි මට ගොඩක් කලාවට කියන්නේ ගොඩක් කලාවට වගේ සවුන්ඩ් එක තාම ඇහෙනවා මම යන්න තියෙන බය තමයි මං හිතන්නේ මට තියෙන කේස් එක දැන් මෙහෙම මැද කොට නැවුණා පේන්න බෑ මම මමෙන් ඕවර්ටේක් කරා මේකටත් මේ FB පෝස්ට් දාගෙන වයින්නවා ලකුණෙන් ඕවර්ටේක් කරන්න ඉඩක් දෙන්නෙත් නැහැ සමහර උන් ඉන්නවා හෝන් එකක් ගැහුවත් අයින් කරගන්න ඩිලීට් කරලා මන්දර කිව්වත් ඉතින් 70 තමයි මම යන උඩරිම අනිත් එක මේ ගොඩක් රේස් කරලා යන්නත් බෑ මේ ටිකේ මේ සෙල් පිච්චරේ එකක් දිවින් යන්න මේ ගාන
ගාන තමයි උපරිම ගොඩක් වෙලාවට යන්නේ. 77 78 85 යනවා. විදියවන් වර මිනිස්සුන්ට ඉඩක් නැහැ. මේ SAK 200 එකක් යන ඔයගලන්ට පෙන්නන්න ඕනේ තමයි මේකේ ආයේ ඔන් කරා වීඩියෝ එක. ලස්සනයි ඈ. සාද්ද බලමු. මේක කරලා යන්නේ නැහැ. ළඟට යන්න. මයිලන් ටූඩෝ කාය ගන්න. ටූඩෝ එක ගන්න නේද? අපි මේ ආරේ චුට්ට ඇදලා බලමු. බලමු කොච්චර අදිනවද කියලා. අතපය කඩා ගන්න ඕනේ නැහැ නේ. ඊට පරිස්සම් කරගන්න පුළුවන් ලෙවල් එකේ ගියාම හරි. හයියෙන් යන්න ඔයා අතල්ලේ ගන්න ඕනේ අනිවාර්යයෙන්. හැබැයි පුළුවන් දැනදී විතරක්. වැඩි දැන් වලදී මචං යන්න එපා. මොකද මේ අතපය කඩා ගත්තට පස්සේ ඔයා හදන්න ගියාට පස්සේ මොකද මාත් ඒ කට කාලා දෙනවා. මේ ඇඟිලියම නැවෙන්නේ නැහැ සමහර ඒවා. කට්ට කාලා තියෙන හින්දා තමයි කියන්නේ. ඉතින් මේ ඒක උනාට පස්සේ Tamanට තමන් විතරයි. U-turns ගන්න තියෙන තැන් වැඩි U-turn ගන්න තියන්න බැරි තැන් වලින් U-turns ගන්නවා. ඉතින් ඒ වුණාම මේ ඩක් අප්සෙට් වැඩි. guys අපි පානදුරටත් ආවා. ගානට ටයිම් එකත් 6ටම සෙට් වුණා. අපි එද්දිම තප්පරමාරක් විතර ඉන්න ඕනේ. guys මේ thank you වීඩියෝ එක බලුවාට මේ වගේ vlog එකක් කියන්නේ ඉතින් මේ බයික් එකේ යන ගමන් විතරයි ඉතින්. ඒ වගේ vlog එක බලන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඉතින් subscribe පාරක් දාලා set වෙන්න. like එකක් දාලා. thank you guys. set වෙමු අපි ඉස්සරහට. bye bye.